සුබ දැසනක් වේවා සියලුම දෙනාට. කැලණිය විශ්වවිද්‍යාලය රොට්‍රැක් සමාජය මගින් සංවිධානය කරනු ලබන ඉවෝල් X ව්‍යාපෘතියේ ප්‍රථම අධීරයේ 6 වෙනි වැඩසටහන සමගයි ඔබ මේ සම්බන්ධව සිටින්නේ. ඉවෝල් X ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වන්නේ e-ස්පෝර්ට් සම්බන්ධයෙන් තරුණ ප්‍රජාව දැනුවත් කිරීම සහ ඔවුන්ට අවශ්‍ය මාර්ගෝපදේශ ලබා දීමයි. ඉතින් මේ සඳහා අප සමග ප්‍රධාන සම්පත්දාරයන් කිහිප දෙනෙකුම සම්බන්ධ වී සිටිනවා. ඉතින් ඒ අතරින් අද දින අප හා එක්වන්නේ මාතරේ නගරයේ සුප්‍රසිද්ධ පාසලක උසස් පෙළ ICT ගුරුවරයෙක් මෙන්ම මහනුවර ප්‍රමුඛතම පුද්ගලික විශ්වවිද්‍යාලයක හිටපු දේශකවරයෙක් සහ විශ්වවිද්‍යාල සිසුන් සඳහා පුද්ගලික දේශන සිදු කිරීමක් කරන්නෙක් වගේම හිටපු වෘත්තීය මුදකාංග ඉංජිනේරුවරයෙක් සහ සයිබර් ආරක්ෂක විශේෂඥයෙකු මෙන්ම කොළඹ විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණික උපාධිය ඉහළම පන්තියක් සහිතව අවසන් කොට දැනට තොරතුරු ආරක්ෂක පශ්චාත් උපාධිය හදාරමින් සිටින හේෂාන් බණ්ඩාර ඔබතුමයි. ඉතින් ආයුබෝවන් කිය ඔබතුමාව අද දින වැඩසටහනට සාදරයෙන් පිළිගන්න ලබනවා. ඉතින් වැඩසටහන ආරම්භ කරමින් මුලින්ම අපට ඔබ ගැන ඒ වගේම තොරතුරු සංනිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ ඔබගේ අත්දැකීම් ගැන පොඩ්ඩක් කෙටියෙන් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද? මම හේෂාන් බණ්ඩාර මේ වෙනකොට මම කලින් කිව්වා වගේ මාතලේ ප්‍රසිද්ධ පාසලක IT ගුරුවරයෙක් විදිහට සේවය කරනවා. ඊට අමතරව උපකාරක පන්ති ශාස්ත්‍රයේ කටයුතු කරනවා. මගේ වෘත්තීය පැත්ත ගැන කිව්වොත් මම කලින් මුදකාංග ඉංජිනේරුවරයෙකු විදිහට වැඩ කරලා තියෙනවා. ඒ වගේම බෙරුණු විදිහට ඒ අත්දැකීමුත් එක්ක ළමයින්ට ප්‍රායෝගික දැනුමත් එක්ක IT ශාස්ත්‍රය ගැන උගන්වන එක තමයි මේ දවස්වල මගේ අතෙන් වෙන්නේ. ඉතින් ඔබතුමා හිතන විදිහට සාර්ථක e-ස්පෝර්ට් ක්‍රීඩකයෙක් වීම සඳහා තොරතුරු තාක්ෂණයේ දැනුම වැදගත් වෙන්නේ කොයි විදිහටද? e-ස්පෝර්ට් ගැන කිව්වොත් ගොඩක් අය මේ IT ෆීල්ඩ් එක සම e-ස්පෝර්ට් ගැන කතා කරන්නේ කලින් IT ෆීල්ඩ් එක ගැන කිව්වොත් ගොඩක් අය IT කිව්ව ගමන් දන්න එකම දේ නැත්නම් ගොඩක් අයගේ කටගෙන මුලින්ම කටගෙන දෙයක් තමයි software engineering කියන්නේ. IT කිව්වොත් software engineering වගේ දෙයක්. IT degree එකක් කරන්න ගියා. අතරම ගොඩක් වෙලාවට කට්ටිය හොයන්නේ software engineering degree එක. ඒත් IT field එකේ ඊට වඩා ගොඩක් දේවල් තියෙනවා. ළමයින් ඒ වගේම IT field එකේ එන අයට ගොඩක් දේවල් තියෙනවා. ඒ අතරින් හොඳ field එකක් තමයි e-sport කියලා කියන්නේ. ඉතින් IT field එක එහෙම නැත්නම් IT knowledge එකත් එක්ක e-sport පැත්තට යන එක ගැන අපි මෙහෙම හිතමු. e-sport කිව්වම just game play කරන එක විතරක් නෑ. ඊට අමතරව IT knowledge එකත් එක්ක e-sport player කෙනෙක් වෙන එක ඒක ඊට වඩා advanced දෙයක්. නිකම්ම game player කෙනෙක් නෙමෙයි e-sport player කෙනෙක් වෙන ඊට වඩා advanced දේවල් ටිකක් තියෙනවා. e-sport player කෙනෙක් වෙන්න ඊට වඩා දේවල් ටිකක් දැනගන්න ඕනේ e-sport player කෙනෙක් වෙද්දී. අපි ඒ වගේම ගැඹුරු තාක්ෂණික දැනුමක් නොමැතිව කෙනෙක්ට ඔහුගේ හෝ ඇයගේ ගේමිං ස්කිල්ස් වැඩි කරගන්න පුළුවන් වෙනවද? ඔව් e-sport player කෙනෙක් වෙද්දී අපි හිතමුකෝ සාමාන්‍ය basic computer knowledge එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. නිකම්ම හිතන්නේ game එකක් install කරන තැන ඉඳන් ඒ game එකේ install process එකේදී මොකක් හරි ප්‍රශ්නයක් වුණත් ඒක fix කරගන්න තැන ඉඳන් සාමාන්‍ය knowledge එකක් ඕනේ වෙනවා අනිවාර්යයෙන්ම e-sport player කෙනෙක්ට ඒ field එකට එන්න වෙයි. සාමාන්‍ය basic computer knowledge එකක් ඕනේ වෙනවා. but professionally software engineer කෙනෙක්ගේ level එකට නැත්නම් network engineer කෙනෙක්ගේ level එකට නැතත් සාමාන්‍ය knowledge එකක් ඕනේ වෙනවා e-sport player කෙනෙක් විදියට ඉස්සරහට යන්න නම්. example එකක් විදියට කිව්වොත් නිකම්ම හිතන්න. වාගේ computer එක game setup එකක් විදියට හදාගන්න. නැත්නම් game එකක් play කරද්දී වාගේ computer එක overheat වෙන එක නතර කරගන්න. නැත්නම් වාගේ CPU එක overclock කරන්න. ඒ වගේ දේවල් එක නැත්නම් ඔයාලට ගැළපෙන GPU එකක් තෝරගන්න. නැත්නම් GPU එක overclock කරද්දී ඒ සම්බන්ධව ඔයාලගේ computer එකේ software පැත්තෙන් performance හදාගද්දී මට සාමාන්‍ය computer knowledge එකක් ඕනේ වෙනවා e-sport player කෙනෙක් වෙන්න. නිකම්ම game එකක් දාගෙන ඒක play කරන කෙනෙක්ට වඩා අර වගේ IT basic knowledge එකක් එක්ක e-sport player කෙනෙක් වෙන එක නැත්නම් මේ පැත්තට
නැඹුරු වෙන එක හොඳයි කියලා තමයි මගේ නම් දැනීම. බේසික් ID knowledge එකක් එක e-sport player කෙනෙක් වෙන්න try කරන එක that's good. නිකම්ම game player කෙනෙක් වෙනවට වඩා. එතකොට හાર્ඩ්වෙයාර් එහෙම හાર્ඩ්වෙයාර් සොෆ්ට්වෙයාර් එහෙමත් නැත්නම් දෘඩාංග සහ මෘදුකාංග ගැන අවබෝධයක් තියෙන එක e-sport ක්‍රීඩාවන්ගේ වැඩි දියුණුවට බලපාන්නේ මොන ආකාරයකටද කියලා පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරොත් අපි. දෘඩාංග සහ මෘදුකාංග ගැන කතා කරොත් especially ළමයි කම්පියුටර් එකක් ගන්න යනකොටම ගොඩක් වෙලාවට බලන දෙයක් තමයි මේ ගේම් එකක් ප්ලේ කරන්න පුළුවන්. මේකේ මට ආස ගේම් එකක් ප්ලේ කරන්න පුළුවන්. ඉතින් e-sport player කෙනෙක් වුණත් තියෙන්න ඕනේ අර හાર્ඩ්වෙයාර් ගැන වගේම සොෆ්ට්වෙයාර් ගැන knowledge එක තියෙන්න ඕනේ. අපි මෙහෙම ගත්තොත් අර මම කලින් කිව්වා වගේ දෘඩාංග ගැන knowledge එක මන්ට හાર્ඩ්වෙයාර් ගැන knowledge එක ගත්තොත් mouse එකේ DPI එකේ තැන ඉඳන් කියන්නේ mouse එකේ click කරන speed එක නැත්නම් ඒ accuracy එක තැන ඉඳන් ඔයාගේ GPU එකේ නැත්නම් VG card එකේ performance එක වෙනකන් ඒ තියෙන hardware knowledge එක ඔයාලට හරි වටිනවා game play කෙනෙක් වෙද්දී. ඒ වගේම hardware පැත්තෙන් ගත්තොත් networking side එකේ knowledge එක. අපි හිතමු latency එක, ping එක, jitter එක වගේ දේවල් ගැන සාමාන්‍ය knowledge එකක් තියෙන එක වටිනවා. team එකක් e-sport play කෙනෙක් කරද්දී නැත්නම් e-sport play කරද්දී ඔයාගේ success එකට hardware knowledge එක නෙවෙයි software පැත්තෙන් knowledge එක ගත්තොත් අමාර කලින් කිව්වා වගේ ගේම් එකක් ප්ලේ කරන අතරේදී ගේම් එක ස්ටක් වුණොත් එහෙම නැත්නම් ගේම් එකේ මොකක් හරි අපි හිතමු ෆයිල් එකක් DLL ෆයිල් එකක් වෙන්න පුළුවන් මොකක් හරි මිසින් වෙලා ඒ සම්බන්ධ මොකක් හරි ගැටලුවක් ආවොත් software knowledge එකක් යම් තාක් දුරකට තියෙන එක e-sport player කෙනෙක් විදියට වැදගත්. ඔව්. ඒ වගේම සාමාන්‍යයෙන් ක්‍රීඩකයන් මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මේ තාක්ෂණික ගැටලු ඇතිවීම. ක්‍රීඩාවක් සිදු කිරීමේදී. එතකොට ඔබතුමා ඔවුන්ට ලබා දෙන සරල උපදෙස් එහෙමත් නැත්නම් trouble shooting tips මොන වගේද මේ වගේ තත්ත්වයන් යටතේදී? trouble shooting mainly මාකාරී ප්‍රශ්නයක් ආවම trouble shooting කියන්නේ මුලින්ම මේ solution එක මොකද්ද problem එක කියලා අඳුරගන්න එක තමයි අත්‍තරම trouble shooting කියන්නේ trouble shooting කරාට පස්සේ ඒක fix කරගන්න knowledge එකක් තියෙනවා trouble shooting වගේ. අපි මේ විදිහට මොකක් හරි ඔයා game එකක් play කරද්දී game එක lag වෙනවා නම් නැත්නම් game එක stuck වෙනවා නම් ඔයාට idea එකක් තියෙන්න ඕනේ. ඇයි ඒකට මොකද්ද reason එක නැත්නම් මොනවද ඒ ගැන කරන්නේ කියන එක idea එකක් තියෙන්න ඕනේ. අපි හිතමු මොකක් හරි game එක lag වෙනවා කියලා. එහෙම නැත්නම් ඔයාගේ game එක stuck වෙනවා. ආට basically කරන්න පුළුවන් දෙයක් තමයි ඉස්සෙල්ලාම ඔයාලට පුළුවන් ඔයාගේ කම්පියුටර් එකේ ටාස්ක් මැනේජර් එක අරගෙන අනිත් apps ටික අයින් කරලා ගන්න. ටාස්ක් මැනේජර් ගන්න මම හිතන්නේ චුට්ටලමෙක්ව වදන්න. ටාස්ක් මැනේජර් එක අරගෙන ඒකේ තියෙන background apps ටික අනිත් background apps ටික close කරලා ඔයාගේ game එකට priority එක දෙන්න knowledge එකක් තියෙනවා. AMD ලගේ Nvidia ලගේ යාලගේ softwares කරන ඒ tools පාවිච්චි කරලා ඔයාගේ game එකට focus එක දෙන්න පුළුවන් අනිත් background apps ටික නතර. ඒකෙන් ඔයාලට පුළුවන් ඔයාගේ game එකේ lag වෙන එක අඩු කරගන්න. ඒ වගේම monitor එක පැත්තෙන් ගත්තත් MSI afterburner වගේ එකක් දාලා යන බලන්න ඕනේ. ඊට පස්සේ අපි හිතමු game එක freeze වෙනවා කියලා. එහෙම නැත්නම් game එක lag වෙනවා නම් ඔයාලට පුළුවන් game එකේ settings වලින් සමහරක් විට ඔයාගේ game එක GPU එකෙන් නැතුව CPU එකෙන් විතරක් run වෙනවා වෙන්න පුළුවන්. එහෙම වෙලාවට ඔයාලට පුළුවන් මේ game එකේ settings වලට ගිහිල්ලා GPU එකෙන් game එක run වෙන විදිහට නැත්නම් GPU එකට වැඩි priority එකක් දෙන විදිහට game එකේ settings change කරන්න පුළුවන්. අපි තව ගත්තොත් එහෙම game එකක් play කරද්දී ping එක වැඩි වෙනවා. කියන්නේ තේරෙන විදිහට කිව්වොත් අපි හිතමු ඔයා mouse එක click කරලා shoot කරලා කියලා. shoot කරාට පස්සේ අනිත් පැත්තේ ගෙනාට ඒක effect වෙන්න නම් විනාඩියක් නැත්නම් තප්පර ගාණක් යනවා නම් e-sport player කෙනෙක් විදියට success වෙන අමාරු වෙන එක ඔයා mouse එකෙන් click කරලා එහා පැත්තේ කෙනා අදාළ දේ කරලා ඉවරයි. ඔයා mouse එකෙන් click කරලා ඔයාගේ ඒක effect වෙන්න ලොකු වෙලාවක් යනවා. ඉතින් ඔයාට idea එකක් තියෙන්න ඕනේ.
thing එක ගැන idea එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ network speed එක. ඒක හදාගන්න simple solution එකක් තමයි ඔය DNS settings හදන්නේ. DNS settings කියලා කියන්නේ සාමාන්‍යයෙන් network connection එක speed එකට mainly effect වෙන එක තමයි DNS settings. සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට අපි Google DNS තමයි use කරන්නේ. ඒකේ DNS settings හදන්න පොඩි knowledge එකක් තියෙනවා. ඊට අමතරව අපි හිතමුකෝ ගේම් එක launch වෙන්නේ නැත්. ගේම් එක ඔයාගේ කියන්නේ ගේම් එක install කරාට පස්සේ ගේම් එක start කරන්න බැයි නම් සමහරක් විට ඔයාගේ privileges වල ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ගේම් එක run as administrator දීලා නැති වෙන්න පුළුවන්. ඒ වගේ චූටි ප්‍රශ්න වලට අර සාමාන්‍ය IT knowledge එකෙන්ම ආට උත්තර හොයාගන්න පුළුවන්. ලොකු advanced IT knowledge එකක් ඕන වෙන්නේ නැහැ. ඒ වගේම සාමාන්‍යයෙන් ගේම් එකක් ප්ලේ කරද්දී ක්‍රීඩකයන්ට ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික පසුබිමක් නැත්නම් එයාලා කොහොමද එයාලගේ ගේමින් සෙටප් ඵලදායීව සකස් කරගන්නේ? ඒ සඳහා මොන වගේ ක්‍රමද අපිට අනුගමනය කරන්න පුළුවන් වෙන්නේ? හොඳ ගේමින් සෙටප් එකකට යන්න. උදාහරණයක් විදියට දැන් තියෙන අලුත් ටෙක්නොලොජි එකත් එක්ක නම් ගොඩක් අය කියන්නේ සාමාන්‍යයෙන් මම මේ කියන්නේ e-sport players-ලා ගැන නෙමෙයි අලුතෙන් මේ ෆීල්ඩ් එකට ඉන්න ගොඩක් අය හිතන්නේ RAM එක විතරක් තිබ්බොත් ඇති. එහෙම නැත්නම් හොඳ graphic card එකක් විතරක් තිබ්බොත් ඇති කියලා. ඒක වැරදි ඇත්තටම මේ. RAM එක බලන්නත් ඕනේ. graphic card එක බලන්නත් ඕනේ. ඊට අමතරව ආගේ CPU එකේ තියෙන cache memory එකේ size එක. එහෙම නැත්නම් කොච්චරක් threadings තියෙනවා CPU එකේ ගාන වගේ දේවලුත් consider කරන්න ඕන. ඊට අමතරව ඔයාගේ SSD එකේ speed එක. ඒක technology එකේ NVMe ද M.2 ද technology එකේ SSD එකේ technology එක ගැන consider කරන්න ඕන. hardware setup එකක් build කරද්දී අනිවාර්යයෙන්ම තියෙනවා දෙයක් තමයි cooling system. ගොඩක් වෙලාවට දැන් latest එක liquid cooling. හොඳ cooling system එකක් තියෙනවද කියලා බලන්න. සමහරක් අය game setup එකක් create කරද්දී RGB fan ටික විතරක් තිබ්බනම් that's gaming setup. RGB fan ටික තිබ්බනම් gaming setup කියන එක සමහරක් ඒ මතේ ඉන්නවා. මම නෙමෙයි. fans ටිකක් තියෙන්න ඕනේ. but ඔයාගේ performance එකට බලපාන ප්‍රධානම දේ තමයි ඒ වගේ function එක. නැතුව appearance එකට වඩා functionality අතින් ඔයා සැලකිලිමත් වෙන්න ඕනේ. setup එකක් create කරද්දී RGB light ටිකක් තිබ්බා කියලා ඒක gaming setup එකක් වෙන්නේ නැහැ. හොඳ cooling system එකක් තියෙන්න ඕනේ. CPU එක ගත්තොත් ඒකේ හොඳ cache memory එකක් තියෙන්න ඕනේ. ඒ දේවල් ගැන consider කරන්න ඕනේ gaming setup එකක් ගත්තී. අනිත් එක ස්පෙෂල්ම දේ ඔයා ඒ gaming setup එක build කරන තැන ඒක reputed තැනක් වෙන්නත් ඕනේ. නිකමට හිතන්න. ඔයා අද ඊයේක දාපු shop එකකින් gaming setup එකක් build කරලා 1 million වගේ gaming setup එකක් build කරලා පහවදා අරන් යනකොට shop එක වෙන තැනකට ගිහින් තිබ්බොත් එහෙම ඒ වැඩි හරියන්නේ නැහැ. ඉතින් අනිවාර්යෙන් ගේමින් සෙටප් එකක් බිල්ඩ් කරද්දී ඔයාට ට්‍රස්ට් කරන්න පුළුවන් හොඳ රෙපියුටඩ් තැනකින් ගේමින් සෙටප් එකක් බිල්ඩ් කරනවා නම් හොඳයි. ඒ වගේම ක්‍රීඩකයන්ට එයාලගේ ක්‍රීඩා හැකියාවන් වැඩි දියුණු කරගන්න භාවිතා කරන්න පුළුවන් මොන හරි උපකරණ software එකක් මෘදුකාංගයක් ඒ වගේ මොනවා හරි ඔබතුමාට recommend කරන්න පුළුවන් ද එයාලට මේක පාවිච්චි කරොත් හොඳයි අන්න ඒ වගේ. ගේමින් එක්ස්පීරියන්ස් එක නැත්නම් ඔයාගේ e-sport ability එක වැඩි කරගන්න සමහර softwares තියෙනවා. දැන් අපි හිතමුකෝ ඔයාගේ කම්පියුටර් එකේ පැත්තෙන් performance එක වැඩි කරගන්න නම් MSI ලාගේ තියෙනවා Afterburner කියලා එකක්. ඊට අමතරව Razer Cortex කියලා එකක් තියෙනවා. ඔයාගේ අනිත් system resources free කරලා game එකට performance එක better performance එකට game එකට priority එක දෙන්න Razer ලාගේ තියෙනවා Cortex කියලා වගේ software එකක්. ඊට අමතරව ඔයාගේ කියන්නේ අපි හිතමුකෝ ඔයාගේ පැත්තෙන් ස්පීඩ් එක වැඩි කරගන්න. සමහර වෙන mouse click speed එක වැඩි කරගන්න සමහරක් ටෙස්ට් කරන්න පුළුවන් වෙබ්සයිට් තියෙනවා. ඒ mouse click speed එක වැඩි කරගන්න ඕනේ. ඒ වගේම hand eye coordination එක. සම්පූර්ණ එකක් විදිහට හිතන්න ඔයා අරහින් ෂූට් කරන්න එනවා දැක්කොත් ඔයා ෂණික ඒකට රියැක්ෂන් එක දෙන්නවා. ඒ hand eye coordination එක වැඩි කරගන්න චූටි ගේම්ස් ඒ කියන්නේ මේ ගේම් එකට යන්න චූටි ගේම්ස් ප්ලේ කරන්න තියෙනවා. ඉන්ටර්නෙට් එකේ ඔන්ලයින් ගේම්ස් ප්ලේ කරන්න තියෙනවා.
ඊට අමතරව ඔයාගේ කම්පියුටර් එක පැත්තෙන් ගත්තොත් තව ගේම් එක ප්ලේ කරන්න ඔයාගේ කම්පියුටර් එකේ හાર્ඩ්වෙයාර් ටික හොඳට තිබ්බට වැඩක් නැහැ. ඒ හાર્ඩ්වෙයාර් ටික හරියට වැඩ කරන්න නම් ඒ වගේ ඩ්‍රයිවර්ස් අප්ඩේට් වෙලා තියෙන්නත් ඕනේ හරි විදිහට. මම දැකලා තියෙන ලොකු දෙයක් shops වලින් කියනවා කම්පියුටර් එකේ අප්ඩේට් නතර කරන්න. සමහර shops වලින් කියනවා Windows අප්ඩේට් නතර කරන්න. බෑ ඒ Windows අප්ඩේට් එකක් එන්නේ. ඒක නතර කරන්න නම් ඇයි Microsoft company Windows අප්ඩේට් එකක් දාන්නේ? ඒක හරියට කොරෝනා ආපු දවස්වල අපිට වැක්සින් එකක් ආවා. ඒකේ බෑඩ් සයිඩ් ඉෆෙක්ට් තියෙනවා තමයි බට් වැක්සින් එකක් ආවේ. අපිව කොරෝනා වලින් ප්‍රොටෙක්ට් කරන්නේ. ඒ කොරෝනා වෛරස් එකෙන් අපිට මොකක් හරි ප්‍රොටෙක්ෂන් එකක් දෙන්න තමයි වැක්සින් එකක් ආවේ. ඉතින් Windows අප්ඩේට් එකක් කියන්නේ ඒ වගේ දෙයක්. ගොඩක් මම දන්න shops වලින් කියන දෙයක් තමයි Windows අප්ඩේට් එක නතර කරන්න. ඉතින් ස්කූල් එකේ පවා යාලා කම්පියුටර් රිපෙයාරින් නැත්නම් ටෙක්නිෂියන්ස්ලා ගොඩක් වෙලාවට කරන දෙයක් Windows අප්ඩේට් එක නතර කරලා යනවා. මම කියන්නේ Windows අප්ඩේට් එක තියෙන්න ඕනේ. ඒක නිතරම up to date තියෙන්න ඕනේ. ආයේ කම්පියුටර් එකේ වෛරස් වලින් ප්‍රොටෙක්ට් වෙන්න පුළුවන්. ගේම කෙනෙක්ට යාගේ account එකේ protection එකට වෙන්න පුළුවන්. ඔයාගේ කම්පියුටර් එක hack වෙන එක නතර කරගන්න වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම Windows එකත් up to date තියෙන්න ඕනේ. ඔයාගේ operating system එකත් up to date තියෙන්න ඕනේ. ඒ වගේ දේවල් එක්ක ඔයාගේ e-sport ability එකට නැත්නම් e-sport එකේ ඔයාගේ success එකට මේ දේවල් බලපානවා. මම අර කිව්වා වගේ ඔයාගේ hand eye coordination වෙන්න පුළුවන්, ඔයාගේ mouse click speed එක වෙන්න පුළුවන්. ඒ අතරව මම අර කිව්ව දේ Windows එක up to date තියෙන එකත් ලොකු impact එකක් තියෙනවා e-sport gamer කෙනෙක්ට. ඔව්. ඒ වගේම මේ e-sport ක්ෂේත්‍රය තුළ කෝඩින් හෝ ප්‍රෝග්‍රෑමින් වල තියෙන්නේ මොන වගේ භූමිකාවක්ද? ඇත්තටම ක්‍රීඩකයෙක් මේ කෝඩින් සහ ප්‍රෝග්‍රෑමින් ගැන දැනුමක් ලබාගෙන තිබීම මේ e-sport ක්ෂේත්‍රය තුළ අත්‍යවශ්‍ය සාධකයක්ද? හොඳ ප්‍රශ්නයක්. මොකද මගේම සමහර ළමයි අහලා තියෙනවා e-sporting field එකට යන්න ලොකු coding knowledge එකක් ඕනේද කියලා. මෙහෙමයි. සමහරක් Unity වගේ game engines තියෙනවා. උදාහරණයකට coding knowledge එකක් එක්ක ඔයාට හොඳ level එකකට game එකක් create කරන්න පුළුවන් game engines තියෙනවා. දැන් අපි ඉස්සර කාලේ ගත්තොත් නම් ලොකු coding knowledge එකක් ඕනේ game developer කෙනෙක් වෙන්න. අතනම හොඳ coding knowledge එකක් ඕනේ game developer කෙනෙක් වෙන්න ඉස්සර කාලේ. හැබැයි දැන් තියෙන අලුත් game engines එක්ක AI එක්ක ඔයාට ලොකු coding knowledge එකක් ඕනේ even for game developer කෙනෙක් වෙන්න ලොකු coding knowledge එකක් ඕනේ. ඉතින් e-sport player කෙනෙක් වෙන්න මම දකින විදිහට දැන් කාලේ ලොකු coding knowledge එකක් ඕනේ නැහැ. මේ සාමාන්‍ය ආඩි scripting knowledge එකක් පොඩි coding knowledge එකක් තිබ්බොත් computer ගැන basic knowledge එකට අමතරව සාමාන්‍ය coding knowledge එකක් තිබ්බොත් සමහර දේවල් වලදී සමහර තැන්වලදී ඒක advantage එකක් වෙන්න පුළුවන්. අපි example එකක් විදිහට ගත්තොත් සමහරක් games වලදී macros කියලාම create කරන්න පුළුවන්, සමහර දේවල් automated කරන්න පුළුවන්. ඒ වගේ දේවල් වලදී help එකක් වෙනවා coding knowledge එකක් තියෙන එක. අනිත් එක තමයි especially army games වලදී coding කරන කෙනෙක්ගේ හිතන විදියත් එක්ක ඒ brain power එක වැදගත් වෙනවා. යාගේ coding knowledge එකත් එක්ක ඒ thinking pattern එක වැදගත් වෙනවා. සමහර වෙලාවට map එකක් read කරලා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ මොකක් හරි shoot කරන එක plan කරලා දෙන්න පුළුවන්. ඒ දේවල් වලදී ඔයාගේ අර programming එක්ක එන ability එක වැදගත් වෙනවා. ඉතින් මම කියන්නේ නිකම්ම e-sport player කෙනෙක් වෙනවට වඩා චූටි coding knowledge එකකුත් එක්ක යන එක හරි වටිනවා. ඔව්. ඒ වගේම මේ e-sport play කරන එක හැර e-sport ක්ෂේත්‍රයට ආශාවක් එහෙම නැත්නම් අල්මක් තියෙන අයට මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න පුළුවන් වෙනත් ආකාරයන් මොනවද කියලා පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. ඔව්. e-sport player කෙනෙක්ට අපි හිතමු දැන් මම හිතන්නේ බාහනේ ගේමින් ප්ලේ කරනවා හැරෙන්න මේ ෆීල්ඩ් එකට සම්බන්ධ වෙන්න පුළුවන් වෙනත් ක්‍රම ගැන වෙන්න ඕනේ. දැන් ගේම් ප්ලේ කරන කෙනෙක් ගොඩක් වෙලාවට ගේම් එක ප්ලේ කරන එක ස්ට්‍රීම් කරනවා. ඒක ගොඩක් අය කරන දෙයක් අපි කියන කන්ටෙන්ට් ක්‍රියේෂන් නැත්නම් ස්ට්‍රීමින්. ඒක දැන් ලංකාවේ නම් ගොඩක් වෙලාවට මතක් වෙන චරිත ටිකක් තියෙනවා ගේම් ප්ලේ කියනකොටම. තමන්ගේ දේවල් වලින් ට්‍රේනින් එක
ප්‍රොමෝට් කරගන්න try ගේම් ප්ලේ ගැන يعني හොඳ e-sport player කෙනෙක් කියලා කියන්නේ ඇත්තටම හොඳට පුළුවන් වෙන්න නැත්තෝනේ. මට අර මම කලින් කිව්වා වගේ content creation streaming පැත්ත ඔයාට පුළුවන් ඒක ගැන play කරන විදිය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට ඒ පැත්ත ගැන මොනවා හරි ඔයාගේ knowledge එක share කරගන්න වෙන්න පුළුවන්. e-sport පැත්තට involve වෙන්න පුළුවන්. ගේම් ප්ලේ කරන එකම නැතුව නැත්නම් අපි හිතමු මොකක් හරි ගේම්ස් ගැන නැත්නම් e-sport ගැන ඔයාගේ ගේම් එකේ ස්ටෝරි එක ඔයා එක්ස්ප්ලেইন කරනවා. ඒකත් e-sport play කරනට හරි වටිනවා. මොකද මේ ස්ටෝරි එක දැනගෙන ඉන්නේ මේ ගේම් එකේ ස්ටෝරි එක මොකක්ද කියලා දැනගෙන ඉන්න එක හරි වටිනවා e-sport play කෙනෙක්. ඉතින් ගේම් ප්ලේ කරන එකට අමතරව ඔයාලට පුළුවන් අන්න ඒ වගේ පැති වලින් ඔයාලට පුළුවන් ගේම් එකේ ස්ටෝරි එක එක්ස්ප්ලেইন කරන්න. මම දැකලා තියෙනවා සමහර හොඳ YouTube channel තියෙනවා ගේම් එකේ ස්ටෝරි ලයින් එක එක්ස්ප්ලেইন කරනවා. නැත්නම් ඒ ගේම් එක හැදුන විදිය, ඒ ගේම් එකේ බෑග්ග්‍රවුන්ඩ් එක එක්ස්ප්ලেইන් කරනවා. ඒ වගේ පැති වලින් ඔයාලට e-sport field එකට එන්න වෙන්න පුළුවන්. just game play කරන එකට අමතරව. ඔව්. ඒ වගේම ඔබ හිතන විදිහට IT පිළිබඳ සාමාන්‍ය ආකාරයේ දැනුමක් තියෙන එක e-sport ක්‍රීඩකයෙක්ට අමතර වාසියක් ලබා ගන්න පුළුවන් දෙයක්ද? ඔව් ඇත්තටම. IT ගැන බේසික් knowledge එකක් තියෙන එක නිකම්ම ගේම් එකක් ප්ලේ කරන කෙනෙක්ට වඩා e-sport field එකේ හොඳ advantage එකක් ගන්න පුළුවන්. IT ගැන සාමාන්‍ය knowledge එකක් තියෙනවා. අපි බේසික්ම තැනක් ගත්තොත් streamer කෙනෙක් කියලා හිතන ඔයා game streamer කෙනෙක්. ඔයාට knowledge එක තියෙන්න ඕනේ OBS එක set up කරන. OBS එක තමයි mainly ගොඩක් අය game stream කරන්න පාවිච්චි කරන open source හොඳ software එකක්. අතන හොඳ කියන්නේ open source පැත්තෙන් ගත්තොත් තියෙන හොඳම software එකක් වගේ තමයි OBS එක. ඔයාට knowledge එක තියෙන්න ඕනේ OBS එක set up කරගන්න. ඒ වගේම game stream කරද්දී ඔයාගේ computer එක lag වෙනවා නම් connection එක lag වෙනවා නම් wired connection එකක් පාවිච්චි කරලා ඒක set up කරගන්න knowledge එකක් තියෙන්න ඕනේ. නේ ඇත්තටම game player කෙනෙක්ට sport streamer කෙනෙක්ට basic IT knowledge එකක් තියෙන එක වටිනවා. game play කරද්දී වගේම ඒක stream කරත් එයාට ඒක හරි වටිනවා basic IT knowledge එකක් තියෙන එක. ඔව්. ඒ වගේම අවසාන වශයෙන් තාක්ෂණික පසුබිමක් නොමැති e-sport ක්‍රීඩකයන්ට ඔබට ලබා දෙන්න පුළුවන් මොන වගේ උපදෙස්ද ඒක වර්ධනය කරගන්න එයාලට? එහෙනම් තාක්ෂණික දේවල් නැත්නම් IT knowledge එක නැත්නම් IT background එකක් නැති කෙනෙක්ට e-sport වලට enter වෙන්න. නැත්නම් සමහර අය ඉන්නවා මේ මට IT ඕනේ නැහැ, මට IT knowledge එක ඕනේ නැහැ, මට ඕනේ e-sport player කෙනෙක් වෙන්න. අනේ ඒක අතරත් එක්ක මට දෙන්න තියෙන ඇඩ්වයිස් එක තමයි e-sporting කියන්නේ හොඳ ෆීල්ඩ් එකක්. මම අර කලින් කිව්වා වගේ IT වල තියෙන software engineering විතරක් නෙමෙයි. ඒකට අමතරව තියෙන හොඳ ෆීල්ඩ් එකක් තමයි e-sporting කියලා කියන්නේ. ඒකට දැන් අපේ young generation එක නම් ගොඩක් දුරට ඒකට okay එක ගැන දන්නවා. ඊට කලින් generation එකේ ගොඩක් දුරට ඒ ගැන තියෙන ඒ ගැන තියෙන view එක තාම හරි පොඩි නේ. e-sport කිව්වම ගේම් ගහනවා කියන එකනේ ඔළුවේ තියෙන්නේ. ඊට වඩා IT background එකක් නැති කෙනෙක්ට e-sport play කෙනෙක් වෙන්න ඔයාට computer එක setup කරගේ basic knowledge එකක් එක්ක e-sport player නැත්නම් e-sport field එකට එන්න වෙන එක හොඳයි. අර ලොකු IT knowledge එකක් ඕන වෙන්නේ නැහැ. සාමාන්‍ය e-sport level එකේ entry level එකට එන්න ලොකු IT knowledge එකක් ඕන වෙන්නේ නැහැ. සාමාන්‍ය computer එක ගැන basic knowledge එකක් එක්ක ඔයාලට පුළුවන් IT field එකට එන්න වෙන්න keyboard එකක් කොහොමද configure කරගන්නේ, නැත්නම් කොහොමද සාමාන්‍ය software එකක් run කරගන්නේ, install කරන්නේ කොහොමද? ඒකේ සාමාන්‍ය knowledge එකක් එක්ක ඔයාලට පුළුවන් e-sport field එකට එන්න වෙන්න පුළුවන්. tech background එකක් අත්‍යවශ්‍යම නැහැ. සාමාන්‍ය knowledge එකක් තිබුණා නේද? ඔව්. ඉතින් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දින වැඩසටහන සම්බන්ධ වෙලා තරුණ තරුණියන්ට ඉතාම වටිනා වැදගත් උපදෙස් හා මඟ පෙන්වීමක් ලබා දුන් හේෂාන් බණ්ඩාර ඔබතුමාට ඒ සමගම කැලණිය විශ්වවිද්‍යාලීය රොට්‍රැක් සමාජය මගින් සංවිධානය කරනු ලබන Evolve X ව්‍යාපෘතියේ ප්‍රථම අධීරයේ සයවන වැඩසටහන මෙතකින් સમાપ્ત වෙනවා. ඒ වගේම තවත් මෙවන්ම වූ වැඩසටහන සමගින් ඉදිරියෙන් හමු වන බලාපොරොත්තු වෙන සමුගන්නම්. මෙම වැඩසටහන සමග මෙතෙක් වෙලා සම්බන්ධ වෙ සිටි ඔබ සියලුම දෙනාට ස්තුතියි.